දවස ආරම්භ වෙන්නේ හිමිදිරියෙන් උදෙන්. අපි සතුටින් බොහොම ප්‍රබෝධමත්ව දවස පටන් ගන්නවා නම් ඒ ප්‍රබෝධමත් බව මුළු දවස පුරාම තියෙනවා. දවසම සුබ වෙනවා. අපි දවස පටන් ගන්න විදිය හරි විදියට පටන් ගත්තොත්. අපි දවස ආරම්භ කරන්නේ වෛරයෙන් තරහෙන් නම්, පසුතැවිල්ලෙන් නම්, කනගාටුවෙන් නම් අපේ මුළු දවසම අපිට ඒ දුක තුල, ඒ පසුතැවීම තුල තමයි ගත කරන්නේ බොහෝ වෙලාවට. දවස අවසන් කරලා අන්තිමේට නිදාගන්න යනකොටත් අපේ හිතේ තියෙන්නේ, හිතේ කැරකි තියෙන්නේ පසුතැවිල්ල, වෛරය, තරහ. මේ දේවල් නම් අපිට සුව නින්දක් ලබන්නත් බැරි වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් උදේ වරුවක බුදුරජාණන් වහන්සේව සිහි කරනවා නම්, ධර්මයේ සිහි කරනවා නම්, සංඝ රත්නයේ සිහි කරනවා නම්, මෙත්සිත පුරුදු කරනවා නම්, ධර්මයේ පුරුදු කරනවා නම් ඒ කෙනාට ඒ උදා වෙන උදෑසන සුබ උදෑසනක්. ඒක තමයි යහපත් උදෑසන.